ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ඔහුගේ ට්‍රුත් සෝෂල් ගිණුමේ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළා තියෙන්නේ ඉරානයට යටත් වෙන ලෙස. ඔහු සඳහන් කළා තියෙනවා unconditional surrender. ඒ වගේම ඔහු සඳහන් කළා තියෙන තවත් දෙයක් තමයි අයතුල්ලා කුමේනී ඉන්න ස්ථානය තමා දන්නවා. ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට තවම උන්ට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කුමේනී කොහෙද ඉන්නේ කියලා තමන් දන්නා බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. මේක ඉතාම පැරරුම් ප්‍රකාශයක්. මොකද ඇමරිකාවට අවශ්‍ය ඕනෑම මොහොතක ඔහුව එලිමිනේට් කරන්න එහෙම නැත්නම් ඝාතනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්න එක හේතුවක් වෙන්න පුළුවන් ඇමරිකාව මේ යුද්ධයට දැනට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් ඉදිරියේදී එහෙම වෙන්න ලොකු අවකාශයක් තියෙනවා. ඒ වගේම අපිට දැන් තවත් වාර්තාවක් ලැබෙනවා. මේක ඉරානය විසින් නිකුත් කරපු නිවේදනයක්. ඉරානය පවසනවා ඊයේ එල්ල කළ ප්‍රහාර මාලාවට උන්ගේ නවතම හයිපර්සොනික් මිසයිල් වර්ගය වන ෆටා 1 මිසයිල් භාවිතා කරලා තියෙනවා කියලා. ඒ වගේම ඉරානය ඇත්තටම ඊශ්‍රායලය දෙසට මිසයිල් ප්‍රහාර මාර දෙකක් ඊයේ රාත්‍රියේ එල්ල කළ තිබුණා. සඳහන් වෙන පරිදි ප්‍රථම ප්‍රහාර මාලාවට මිසයිල් 15ක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම දෙවන එක සඳහා මිසයිල් 10ක් විතර භාවිතා කරලා තියෙනවා තමයි කියන්නේ. හැබැයි ඊශ්‍රායලය කියන පරිදි මේ සියලුම මිසයිල් ප්‍රහාර වළක්වලා තියෙනවා. හැබැයි ඉරානය කියන ආකාරයට මිසයිල් කිහිපයක් උන්ගේ මිසයිල් ආරක්ෂණ පද්ධති පසාරු කරගෙන ඊශ්‍රායලය වෙත පතිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේකේ ෆිසිකල් යුද්ධයක් තියෙනවා වගේම මේකේ ඉන්ෆර්මේෂන් වෝ එකක් තියෙනවා. දෙපාර්ශ්වයම පිළිගන්න කැමති නැහැ තමන්ට වෙන හානි මොනවද කියලා. විශේෂයෙන්ම ඊශ්‍රායලය මිසයිල් ප්‍රහාර තමන්ගේ රටට එල්ල වෙන ඒවා විකාශනය කිරීම එහෙම නැත්නම් රෙකෝඩ්ස් ඉන්ටර්නෙට් එකට දාන එක තහනම් කරලා තියෙන්නේ. මේකින ගොඩක් දැනට එල්ල වෙන ප්‍රහාර ඇත්තටම වාර්තා වෙන්නේ ඒවා වෙනු හානිය යම්කිසි කාලයකට පසුව. මේක ප්‍රොපගැන්ඩා ඕ එකක් තමයි යන්නේ. මොකද මේකේ බටහිර ප්‍රධාන නිවුස් ඒජන්සිස් ඔක්කොම ඊශ්‍රායලයට පක්ෂව කටයුතු කරනවා වගේම අරාබිකරයේ තියෙන නිවුස් ඒජන්සිස් ගොඩක් වෙලාවට ඉරානයට පක්ෂව තමයි කටයුතු කරන්නේ. ඒකින්ද මේ විශ්ලේෂණ කරනකොට අපි දෙපැත්තම සසඳලා බලලා හරි නිවැරදි තොරතුරු තමයි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම තවත් නවතම වාර්තාවකට අනුව සඳහන් වෙන්නේ මේ ඉරානයට එල්ල කර ප්‍රහාර මාලාව ඊටම දරුණු ප්‍රහාර මාලාවක් එල්ල වෙලා තියෙනවා. ඒක වෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක්ම මිසයිල් සයිලෝස් වගේ දේවල් ගොඩක් විනාශයටපත් කරලා තියෙනවා. මේකේ තව දෙයක් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මිසයිල් සයිලෝස් ඒ වගේම ගුවන් යාන විනාශ කරා කියලා ඊශ්‍රායලය කිව්වත් ඉරානයෙන් කියන දෙයක් තමයි මේ ඔක්කොම ඩිකෝයිස්. ඒ කියන්නේ මේවා ඇත්ත මිසයිල් විද්‍යාඥයන්තුත් නෙවෙයි. මේවා ඇවිල්ලා බොරුවට හදපු ඒවා. ඒවා තමයි මේ ඊශ්‍රායලය වීඩියෝස් වලින් පෙන්වන්නේ විනාශ කරා කියලා. ඇත්තටම අපි ඒක ගැන හොඳ අවධානයෙන් බැලුවොත් එහෙම මේ වගේ අවස්ථාවක ඉරානය මම නම් හිතන්නේ ගුවන් යාන එළියේ තියයි කියලා. මොකද අනිවාර්යයෙන්ම උන් දන්නා එයාට අනිවාර්ය ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එක. අනිත් එක තමයි අපි බලන්න ඕන මේ යුද්ධය ආරම්භ වුණු ප්‍රධාන ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා ඊශ්‍රායලය. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් මුලින්ම කිව්වේ මේක ඉරානය විසින් නියුක්ලියර් වෙපන් එකක් ඩෙවලොප් කරන එක නවත්තන්න ඕන කියන එක. ඒ වගේම ප්‍රහාරය ආරම්භ වෙලා ටික දවසකට පස්සේ ඇත්තටම බෙන්ජමින් නෙතන්යාහුත් කියන්න ගත්තා මේක ඇවිල්ලා ප්‍රධාන හේතුවක් තමයි මේ රෙජිම් චේන්ජ් එක කියන එක. ඇත්තටම මේ යුද්ධ පටන් ගන්න ප්‍රධාන හේතුව නියුක්ලියර් වෙපන් එක ඩෙවලොප් කරන එකටත් වඩා මේක රෙජිම් චේන්ජ් එක. මොකද ඊශ්‍රායලයට තියෙන ප්‍රධානම මැද පෙරදිග බලය පතුරවන්න තියෙන ප්‍රධාන බාධකය තමයි ඉරානය. මේක එලිමිනේට් කරොත් විතරයි ඔවුන්ට මැද පෙරදිග බලය ව්‍යාප්ත කරන්න පුළුවන් එකම අවස්ථාවක් ලැබෙන්නේ. මේන් චැලෙන්ජ් එක විදිහට තමයි උන් ඉරානය සලකන්නේ. මේක තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ ඇත්තටම මේ යුද්ධය ආරම්භ කරන්න.
ඒ වගේම අපිට තවත් නවතම තොරතුරු ලැබුණු ගමන් ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.